ඔයාලා මේක තුලා ඉන්නේ ඩෙල්ලොන් ටෙක් ලබ් YouTube channel එකත් එක්ක. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඩෙල්ලොන් ටෙක් ලබ් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම අපේ videos හොඳයි නම් ඔයාගේ යාළුවන්ට share කරලා ඔයාගේ අදහස comment කරන්න කියලා මතක් කරනවා. මේ වෙද්දිත් viral වෙලා තියෙන content එකක් තමයි wild cookbook කියලා කියන්නේ. සෑහෙන කාලයක ඉඳලා ජනප්‍රිය වෙමින් පැවතිච්ච YouTube channel එකක් තමයි මේ wild cookbook කියලා කියන්නේ. ඉතින් දැනට දවස් දෙකක් සහ එකක් අතරතුර කාලයක ලංකාවේ විශාලතම නාලිකාව වගේම වැටීම සබස්ක්‍රයිබ් ප්‍රමාණයක් තිබි නාලිකාව බවටත් පත් වුණා. ඉතින් මීට කලින් එහෙම පත් වෙලා තිබුණේ හැබැයි මේ වෙද්දී 10 මිලියන් ගහපු එකම channel එක wild cookbook channel එක විතරයි. ඉතින් guys අපි බලමු අද චුට්ටක් පොඩි හැරවුම් ලක්ෂයකට ගිහිල්ලා wild cookbook ගේ මාසික ආදායම දල වශයෙන් කොච්චරක්ද කියලා. personal matters හොයනවා නෙමෙයි ඔයාලට අයිඩියා එකක් ගන්න YouTube වලින් කොච්චර earn කරන්න පුළුවන්ද shorts වලින් කොච්චර earn කරන්න පුළුවන්ද කියලා අයිඩියා එකක් ගන්න මිසක් අනිත් අයගේ personal matters හොයනවා නෙමෙයි කියන එක මතක් කරන්න ඕනේ. සම්පූර්ණයෙන්ම education purpose එක සඳහා විතරමයි මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් guys අපි යමු වීඩියෝ එකට. මෙන්න මේ විදිහට socialblade.com එක හරහා අපිට පුළුවන් මේ earnings බලා ගන්න. මෙතනින් popular YouTube creators in Sri Lanka ඉතින් wild cookbook මෙතන පෙන්නනවා. ඉතින් අපි ඒ page එකට ගියාම මෙන්න මේ වගේ interface එකක් අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදියට subscribers 10 million ඇවිල්ලා තිනවා. ඒ වගේම views විශාල ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. ඒ කියන්නේ total views ටික. ඒ වගේම videos මෙයා මේ වෙද්දී 604ක් uploads කරලා තියෙනවා. ඒ වගේම channel එක create කරන්නේ 2020 නොවැම්බර් 1 වෙනිදා. ඉතින් මෙයාගේ channel එක social blade එකකින් අර grade එකක් දෙනවා. ඉතින් මේ grade එක B+ කියන grade එකේ තමයි මෙයා ඉන්නේ. ඒ වගේම තමයි social blade rank එක 5365. ඒ වගේම subscribe rank එක 403. ඒ කියන්නේ මුළු world එකෙම. ඒ වගේම views rank එක 3181 විදිහට social blade එකෙන් පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම LK rank එක ශ්‍රී ලංකාවේම first channel එක විදිහට මෙතන පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම මෙයාගේ channel category එක people යටතේ තියෙන channels වලින් ලෝකෙම 144 බවට පත් වෙලා තියෙනවා. ඕකේ. එහෙනම් guys මෙයාගේ දවස් 30කට 1,70,000ක ප්‍රමාණයක් subscribers ලා ඇවිල්ලා තිනවා. මේ K වලින් අදහස් කරන්නේ 1000 කියන එක. එතකොට ඔය 170 1000 ගුණ කරොත් ඔයාලට මේ ගාන බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම එයාට 30 days වලට දවස් 30කට මිලියන 82ක ප්‍රමාණයක් views ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ වෙද්දිත් දන්නවා මේ channel එකේ shorts තමයි වැඩිපුරම කරන්නේ. මොකද එයා 1 year වෙනකම්ම කියන 1 year වලට කලින් මෙයා loan videos දානගෙන නතර කරලා තියෙනවා. monthly estimated earnings වලට ගියාම එයාලා පෙන්වනවා roughly $20000ක් ඒ වගේම $3,28,000 අතර ප්‍රමාණයක් හම්බ වෙනවා කියලා. maximum outcome එක නම් මම දන්නේ නැහැ අතරම guys මොකද මේකේ තියෙන data හරියටම sure ද කියලා මම දන්නේ නැහැ. අපිට roughly idea එකක් ගන්න පුළුවන් මේ හරහා. ඉතින් guys K කියන්නේ 1000 නිසා අපිට මේ ගාන හොයන්න 20000න් ගුණ කරොත් අපිට හොයාගන්න පුළුවන් මෙතන තියෙන guys 20000 කියලා. Okay අපි roughly බලමු 20000ක income එකක් මෙයාට හම්බ වෙනවද කියලා. හරි. දැන් මෙතන පෙන්නනවා අපිට data එකේ $20000ක ප්‍රමාණයක් කියා minimum හොයනවා කියලා. හරි. අපි මෙතනින් දාලා බලමු guys මේ වෙන විට ඩොලර් එක 296ක ප්‍රමාණයක් එනවා. අපි මෙන්න මෙතනින් 20000 type කරලා බලමු. එතකොට මෙතන පෙන්නනවා 5924368ක් කියලා පෙන්නනවා. ඉතින් මේ වගේ earnings එකක් ලැබෙනවා අපිට data අනුව ගත්තොත් මේ වගේ earnings එකක් wild cookbook එකට ලැබෙනවා. ඉතින් guys මම පොඩක් ChatGPT පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් search කරා එයා wild cookbook channel එක දන්නවද? ඒ වගේම හම්බෙන monthly income එක roughly කොච්චරක් හම්බෙයිද කියලා. ඉතින් මම යහින් එයා මට කියනවා $59600ක ප්‍රමාණයක් එයාට ලැබෙනවා කියලා. ඉතින් guys 20000ක් තමා අපිට socialblade.com එකේ පෙන්නන්නේ. ඉතින් මම හිතනවා මේ අතර 50ක් එයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා ඇති කියලා. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා guys. මොකද අපේ ශ්‍රී ලංකා audience එකක් වගේම එයාගේ videos වලට watch කරන්න
ෆොරින් ඔඩියන්ස් එකකුත් මේ වන විටත් හැදිලා තියෙනවා. ඉතින් ඒ හරහා RPM එක චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. ඒ හරහා යාට මේ වගේ ඉන්කම් එකක් හැදෙයි කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඉතින් මේක සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. මොකද හැම මාසෙකම එකම ඉන්කම් එක ලැබෙනවා කියලා දෙයක් නැහැ. YouTube කරන කට්ටිය ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් මාසෙන් මාස අපේ ඉන්කම් එක චේන්ජ් වෙන්න පුළුවන් RPM එකේ වෙනස් වෙන නිසා. ඉතින් ඔයාලා දාලා අයිඩියා එකක් ලැබුවා නම් වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරන් යන්න කියලා මතක් කරනවා. මතක ඇතුව ඩීලර් ටෙක් ලැබ් YouTube channel එක subscribe කරන්න. යාළුවන්ටත් වීඩියෝ එක share කරන්න.